යාළුවනේ අපි අද මිරිස් වගාවකට ආවා. මේක කොහොමද පොහොරේදීම කරන්න කියලා අධ්‍යයනයක් කරන්න. මේ ඉන්නේ අපි ගොවි මහත්තුරු දෙන්න. දර්ශන සහ අමිල සර්. දර්ශන මහත්තයා අපිට පැහැදිලි කරන්න පුළුවන්ද කොච්චර පොහොර ප්‍රමාණයක් තියෙනවද? පොහොර ග්‍රෑම් 10ක් වගේ එකවරක. යොදනවද කියනවා. ග්‍රෑම් 10ක්. ග්‍රෑම් 10ක්. පළවෙනි පොහොර මුල. ඒක ඉස්සර ගන්න රවියයි. ඒ පොහොරේදීම එතකොට කොච්චර කාල සීමාවකට පස්සෙද ආයි නැවත පොහොර පැලසන්දවා දින 14 පළවෙනි පොහොර මුලේ ඊළඟට මේ මිරිස් පැලේ වර්ධනය කරන්න තමයි මේ පළවෙනි පොහොර මුරේ දාන්නේ නේද? ඒකට ඒ අතර හිටවල අපි සතියේ බයෝ කෙමිකල් එකක් දාලා තියෙනවා. මේ මිරිස් වර්ගය මොකද්ද? MICH1 මිරිස් වර්ගයට මේ පොහොරේදීම තමයි සිදු කරන්නේ. ලංකාවේ නිෂ්පාදනය කරනකොට දේශීය මිරිස් ආගයක් මේක. දේශීය නිෂ්පාදනය මහයි උත්පාදනය. වැඩේ හොඳයි මේක. හරිම ස්මාර්ට් විදියට තමයි මේ මිරිස් වගාවට පොහොරේදීම සිදු කරන්නේ. අපිට මේ උපකරණය ගැනත් පොඩ්ඩක් පැහැදිලි කිරීමක් සිදු කරන්න පුළුවන්ද? අමිල මහත්තයා තමයි ගෙන්නේ. අපි අමිල මහත්තයාගේ දෙසරේ යමු. අමිල මහත්තයා අපිට පැහැදිලි කරන්න පුළුවන්ද අර මිරිස් වගාවට පොහොර යොදන උපකරණේ මොන වගේ කාර්යභාරයක්ද සිදු කරන්නේ? නවීන තාක්ෂණයේ භාවිත කරන ෆෙටලයිස් බෑග් කියලා තමයි උපකරණේ හඳුන්වන්නේ. ඒකෙන් අපි ශ්‍රමය අඩු කරගෙන මහන්සියත් අඩු කරගෙන දාන්න පුළුවන් ක්‍රමයකින් තමයි අපි දැනට පොහොරේදී කරන්නේ. අපිට පේනවා දර්ශන මහත්මයා බෑග් එකක තමයි පොහොර ගබඩා කරගෙන තියෙන්නේ. ඒකට වරකට කොච්චර පොහොර ප්‍රමාණයක් ඒ මල්ලේ ගබඩා කරගන්න පුළුවන්ද? දැන් මේ පොහොරේදීම සිදු කරලා ජල සම්පාදනය සිදු කරන්නේ කුමන ආකාරයෙන්ද කියලා අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? වතුර මාල් මේ මුළු වගාවෙම වතුර ජල පද්ධතියක් සවි කරලා තියෙන්නේ. එතකොට දිනකට එක්වරක් අනිවාර්යයෙන්ම වතුරේදීම සිදු කරනවා. එහෙමද? දින දෙකකට සැරයක්. මේ වගේ පොහොර ප්‍රමාණයක් තමයි පොහොර කොච්චරද ග්‍රෑම් 10කට ගන්නට කියලාද? නෑ මං වහන් ආවේ. පායි වහනවා. අඩංගු වෙන්නේ. ඒ උපකරණේ එක ඩ්‍රොප් එකකට එවැනි පොහොර ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.